ඉරාන චීන මිසයිල ගනුදෙනුවක් පිළිබඳ තත්ත්ව අනාවරණය වී තිබෙනවා. ඒ අනුව චීනයේ නිෂ්පාදිත යුද නෞකා නාශක ක්‍රූස් මිසයිල මිලදී ගැනීම සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡා පැවති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ වන විට ඉරානයේ ආසන්නයේ එක්සත් ජනපද නාවික බලමුළු තවදුරටත් තර කෙරෙමිනුයි පවතින්නේ. ඔවුන් ඉස්ලාමීය රාජ්‍යයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමෙන් පසු වෙනවා. ඉරානය විසින් චීනයේ නිෂ්පාදිත CM302 වර්ගයේ මිසයිල මිලදී ගැනීමේ ගනුදෙනුව දැනටමත් අවසන් බවයි විදේශ මාධ්‍ය නම් පවසන්නේ. එම සැපයුම් සිදු කරන දින වකවානු පිළිබඳ මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැහැ. ශබ්දයේ වේගයේ පරයා ගමන් කරන මෙම සුපර්සොනික් මිසයිල වලට කිලෝමීටර 290ක පමණ දුරින් පිහිටි ඉලක්ක වෙත පහසුවෙන් ළඟාවීමේ හැකියාව පවතිනවා. නෞකා රේඩාර් හෝ අන් ආරක්ෂක පද්ධතීන්ට හසු නොවනසේ ඉතා වේගයෙන් පහළින් නැදී යාමේ හැකියාව ඒ සතුයි. එම මිසයිල මගින් ඉරානයේ ප්‍රතිප්‍රහාර ශක්්‍යතා ප්‍රවර්ධනය කෙරෙනවා. ඒ කලාපයේ රඳවා ඇති එක්සත් ජනපද නාවික බලමුළු වෙත ප්‍රබල තර්ජනයක් බව යුද විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. චීනයෙන් එම මිසයිල පද්ධති මිලදී ගැනීම පිළිබඳ දෙරට සාකච්ඡා ආරම්භයේ මීට දෙවසරකට පෙර පමණ බවද වාර්තා වනවා. ඉකුත් ජූනි මාස දින 12ක් පුරා පැවති ඊශ්‍රායල ඉරාන යුද්ධයෙන් අනතුරුව ඒ පිළිබඳ පියවර කඩිනම් කෙරුණා. ඉකුත් ගිම්හානයේ එම සාකච්ඡා අවසන් අදියරට පැමිණියා. ඒ වෙනුවෙන් ඉරානයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් චීනයේ බලා පිටත්ව ගියා. ඒ රට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මසූද් ඔරේද ඒ අතර වුණා. සතුරු නෞකා වෙත ප්‍රහාර එල්ල කිරීමට ඉරානයේ සුපර්සොනික් මිසයිල මිලදී ගතහොත් යුද පිටිය උඩු යටිකුරු වෙතයි ඊශ්‍රායල බුද්ධි විශ්ලේෂකයෙකු පැවසීයයි රොයිටර් පුවත් සේවය පවසනවා. එම මිසයිල නිෂ්ක්‍රීය කිරීම හෝ ඉලක්ක වෙත ළඟාවීම නවතාලීම ඊතරම් අපහසුයි. කෙසේ වෙතත් මැද පෙරදිග උද්ගතව පවතින දැඩි නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් චීනය එම ගනුදෙනුව කඩිනමින් අවසන් කරනු ඇතැයි යන්නද සැක සහිතයි. අපට අපගේ ජාත්‍යන්තර මිත්‍ර සන්ධානය සමග හමුදා සහ ආරක්ෂක ගිවිසුම් පවතිනවා. ඉන් ප්‍රයෝජන ගැනීමට මේ හොඳම අවස්ථාවයයි ඉරාන විදේශ අමාත්‍යාංශ නිලධාරියෙකු උපුටා දක්වන රොයිටර් පුවත් සේවය පවසා තිබෙනවා.